අද මම යනවා අපේ අම්මලා චූටි කාලේ අපිට හදලා දුන්නු ළමා ගිණුමක් 18+ කරගන්න. ඒ කියන්නේ කාඩ් එකකුත් හදා ගන්නවා. ඉතින් කට්ටිය කියන තරම් මේ වැඩේ එච්චර අමාරුත් නෑ. හැබැයි ලේසි කියලා හිතන්නත් බෑ. හෙලෝ යාළුවනේ, ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. එතකොට අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ ගොඩක් කට්ටියට ප්‍රශ්නයක්. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. අර 18 ලැබුවාම අර පොඩි කාලේ හදපු පොත් තියෙනවනේ. ඒ මං ගාව දැන් තියෙනවා පොත් දෙකක්. හරිද? මෙන්න මේක. මේ පීපල්ස් බැංක් එකේ පොඩි කාලේ හදපු පොතකුයි මේ NSB එකේ පොතකුයි තියෙනවා. හරිද? එතකොට දැන් කට්ටියට සාමාන්‍යයෙන් අර ප්‍රශ්නයක් තියෙනවනේ, ගිහිල්ලා හදා ගන්න අර නිකන් සිස්ටම් එක දන්නේ නැති. ඉතින් මම අද කරන්න යන්නේ මේ පොත් දෙක බැංකු දෙකට ගිහිල්ලා හදා ගන්න බලනවා. අපි බලමු මාව ඒ කට්ටිය වටේ ආවයිද කියලා. ඒ කියන්නේ අර පස්සේ එන්න කියලා ඒ වගේ ආතල් එකක් දෙන්න නැහැ. අපි ගිහින් බලමු මේක මොකද්ද, කොහොමද හදාගන්නේ කියලා. මට හදාගන්න එක දවසින් හදාගන්න පුළුවන් විදිහට බලමු. ඉතින් ඔයත් සාමාන්‍යයෙන් ඉන්නවා වෙන්න පුළුවන් වගේ පොත බැංකුවට ගිහිල්ලා හදාගන්න ලැජ්ජාවෙන්. ඉතින් මේක එනම් ඔයාලට හොඳ වීඩියෝ එකක්. මොකද ඔයාලට හොඳ අයිඩියා එකක් එනවා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම අද බැංකු දෙකකට යනවානේ. පීපල්ස් බැංක් එකට NSB එකට. ඉතින් අපි බලමු. මම දැන් ඇඳගෙන හම්බෙන්නම් ඔයාලා. බලමු මේක මට එක දවසින් කරගන්න පුළුවන් වේද කියලා. ඔයාලා මතක් කරලා මේක හදද්දි බලන්න මේ පොත්වල ඇතුලේ දාලා තියෙනවා, ඇතුලේ ගහලා තියෙනවා බ්‍රාන්ච් එක. ඒ කියන්නේ පොතේ පළවෙනි පිටුවේ වගේ පොඩ්ඩක් බලන්න මේ බ්‍රාන්ච් එක කියලා බ්‍රාන්ච් එක දාලා තියෙනවා. ඉතින් මේ පොත් දෙකේ නම් බ්‍රාන්ච් දෙක බොරැල්ලෙයි මේ නුගේගොඩ. එතකොට තැන් දෙකක තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔයාලගේ පොතේ තියෙන බ්‍රාන්ච් එක තියෙන තැනට තමයි යන්න ඕනේ. අනිත් බැංකු වලින් මේක හදලා දෙන්නේ නැහැ. මොකද මං වෙන එකකට ගියා. එයා කියනවා බ්‍රාන්ච් එක තියෙන තැනට යන්න කියලා. ඉතින් එහෙනම් මම මේ බ්‍රාන්ච් එක තියෙන තැනින් හම්බෙන්නම්. නුගේගොඩ බ්‍රාන්ච් එක තමයි අර තියෙන්නේ. හරිද? මේ නුගේගොඩ ඉන්න කට්ටිය දන්නනේ. ඒ ඕන්න ඔතනට ගිහිල්ලා තමයි හදාගන්න ඕනේ නුගේගොඩ බ්‍රාන්ච් එක ගහලා තියෙන කට්ටිය. මේ NSB එකට එනවා නම් මේ එහෙම හදාගන්න මතක් කරලා ඩෙන්ටිටි අරගෙන යන්න. දැන් මට ලොකු මේ දුන්න කොළ ටිකක්. හරිද? කොළ වගේක් දුන්න. දැන් මම ඒක පුරව ගන්න මට තේරෙන්නේ නැහැ. මම දැන් යනවා අම්මව හොයාගෙන අම්මගේ වාට්ටුවට. කවදාවත් මේ ඇයි කියලා අහන්න එපා. මේ බැංකු පොතක් හරි බැංකු කාඩ් එකක් හරි හදන්න යනවා නම් අනිවාර්යෙන් මේ අම්මා කෙනෙක් එක්ක හරි නැත්තම් මේ යන්න මේ කෙල්ලෙක් එක. නැත්තම් ඒක කවදාවත් පුරවන්න බෑ. ෆෝම් ටික වැඩි එතන තියෙන. එන්න ෆෝම් තෝගයක් දෙන්නේ පුරවන්න මාර අමාරුයි. ආරවුවක් දෙන්නේ මේ NSB එකේ කාඩ් එක හැදුවා. එන සීන් ටිකක් තියෙනවා. මම ඔයාලට සීන් ටික ගෙදර ගිහිල්ලා කියන්නම්. එන අවුවයි මගේ ඔළුවත් එක්ක දෙන්න. හරි මේ අම්මෝ ඉතින් මේ මම නුගේගොඩ ඉඳලා ගෙදර ඇවිල්ලා හරිද මාර ටයර්ඩ් පට්ට අවුවක් තියෙන්නේ. මේ පොඩ්ඩක් මූණ හොදගෙන යම ෂර්ට් එකක් දාගෙන ආවා. ඉතින් මම හදාගත්තා බැංකු පොතයි කාඩ් එකයි. මම ඉතින් කියන්නම් ඔයාලට කොහොමද ඒ කියන සිස්ටම් ටික අර නිකන් අර යන්න නිකන් ඕක්කට් වගේ කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා එච්චර ලොකු දෙයක් එහෙම තිබ්බේ නෑ. මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. මෙහෙමයි. හරි මේ අම්මෝ ඉතින් මේ මම නුගේගොඩ ඉඳලා ගෙදර ඇවිල්ලා හරිද මාර ටයර්ඩ් පට්ට අවුවක් තියෙන්නේ. මේ පොඩ්ඩක් මූණ හොදගෙන යම ෂර්ට් එකක් දාගෙන ආවා. ඉතින් මම හදාගත්තා බැංකු පොතයි කාඩ් එකයි. මම ඉතින් කියන්නම් ඔයාලට කොහොමද ඒ කියන සිස්ටම් ටික අර නිකන් අර යන්න නිකන් ඕක්කට් වගේ කට්ටිය ඉන්නවනම් ගිහිල්ලා එච්චර ලොකු දෙයක් එහෙම තිබ්බේ නෑ. මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. මෙහෙමයි. ඔයාලා මේ වගේ පොතක් අර 18+ එකක් ඒ කියන්නේ පොඩි කාලේ හදපු පොත් තියෙන්නේ.
ඕන බැංකුවක පොතක් එහෙම හදන්න යනවා නම් මේක අරගෙන යන්න. මේක අරගෙන යන්න ඕනේ මේක ඇතුලේ ගහලා තියෙනවා බ්‍රාන්ච් එක. හරිද? දැන් මේකේ නම් බ්‍රාන්ච් එක බොරැල්ල. ඒ වගේ මේ ඔයාලගේ පොතේ ඇතුලේ දාලා තියෙනවා බ්‍රාන්ච් එක. ඔයාලා ඒ බ්‍රාන්ච් එක තියෙන තැනට තමයි යනවා නම් හදන්න ඕනේ. මොකද මම අනිත් තැන් වලට ගියා. ඒ තැන් වලින් හදන්න බෑ කිව්වා. බ්‍රාන්ච් එක තියෙන තැනට යන්න කිව්වා. හරිද? ඉතින් ඔයාලා යද්දි මතක් කරලා ඩෙන්ටිටි අරන් යන්න. ඩෙන්ටිටි නැත්තම් අර කොලයක් තියෙනවනේ. ඒ කොලේ අරගෙන යන්න. ඉතින් ඇතුලට ගියාට පස්සේ ඔයා මේක දීලා පොත දීලා ඔයාලට කියන්න තියෙන්නේ මේක 18+ කරගන්න ඕනේ. ඊට පස්සේ කාඩ් එකක් හදා ගන්න ඕනේ කියලා කිව්වහම එයාලා දන්නවා මොකක්ද. ඊට පස්සේ ඔයාලට එන්න ෆෝම් තෝගයක් දෙනවා. අර ෆෝම් මට දුන්නා ෆෝම් ටික මට නිකන් එතන මෙලෝදියක් තේරුන්නේ. ෆෝම් තිබ්බ මේ ඒක 18+ කරගන්න ෆෝම් කොළ 7ක් විතර තිබ්බා. ඒ කියන්නේ පොතට වෙන කොළ සෙට් එකයි කාඩ් එකට තව කොළ සෙට් එකයි ඔන්ලයින් බැංකින් වලට තව කොළ සෙට් එකයි. එහෙම කොළ සෙට් එකක් තිබුණා. මට ඒක දැක්කහම අර A-level පේපරේ සාමාන්‍ය දිනේ පේපර් එකට වඩා අමාරු සීන් එකක් වුණේ. මට කියව ගමන් තේරුන්නේ අම්මට තේරුණා. ඉතින් මම ඊට පස්සේ අම්මා හොයාගෙන ගියා. ඊට පස්සේ අම්මට දීලා පුරවගෙන ආයි ආවා. හරි ඊට පස්සේ කොළ ටික දුන්නාට පස්සේ එතන මට තව කොළයක් දුන්නා පුරවන්න. මම ඒක පුරවලා දුන්නා. ඊට පස්සේ කොළ ටික පුරවලා දුන්නාට පස්සේ තව එක විස්තර ටිකක් අහනවා. ඉතින් කතා කරලා ඒ වෙලාව ඔයාලට දෙනවා. ඊට පස්සේ පොත. හරිද? මේ පොත මේ මම හදාගත්ත පොත NSB එකෙන් පොත හැදුවේ. මේ ලස්සනයි. මේ අවුද ලුක් එකක් තියෙනවා මේ. ඊට පස්සේ කාඩ් එකේ මම අංක ටික වහලා වෙන්නන්නම්. ඉතින් මේක තමයි කාඩ් එක. හරිද? කාඩ් එකත් නිල් පාටයි, පොතත් නිල් පාටයි, දෙකම නිල් පාටයි. NSB එකෙන් හැදුවේ. මට මේ People's Bank එක තියෙනවානේ. තව එකක් මෙන්න මේක තියෙනවා. මට මේක හදන්න බැරුණා. ඒකට යන්න ඕනේ බොරැල්ලේ. මේ බොරැල්ලේ බ්‍රාන්ච් එක හොයාගෙන යන්න ඕනේ. මට ඒකට ගියේ නෑ. ඉතින් මට මහන්සි මාර විදියට අර හෙට මේට දුවලා ෆෝම් පුරවන්න අම්මා හොයන් ගියානේ. ගයිස් ඊට පස්සේ තව එකක් ඔයාලට කාඩ් එක දුන්නාට පස්සේ මේ කාඩ් එක ඇක්ටිව් වෙලා නෙමෙයි තියෙන්නේ. හරිද? මේ කාඩ් එක තාම ඇක්ටිව් වෙලා නැහැ. මේ කාඩ් එකක් ඔයා අලුතෙන් කාඩ් එකක් හැදුවා හෝ මොකක් හරි එකට ඒකට ඔයාලට මේ කොලයක් දෙනවා. හරිද? මේ ඊට පස්සේ මේ කොලේ තියෙනවා මේ ATM කාඩ් එක ඒක කරන්න ඕන ටිකක් තියෙනවා. මේක අර ඕනම ATM සල්ලි ගන්න තැනකට ගිහිල්ලා මේ කාඩ් එක දාලා මේ තියෙන ටික කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කාඩ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. කාඩ් එක දීලා පැය 6කින් හරි ඊට වැඩියෙන් හරි කාලයක් ඇතුළතදී ඔයාලට කාඩ් එක ඇක්ටිව් කරගන්න පුළුවන්. මම දැන් මේක හදාගත්තනේ මේ මෙහෙම ලොකු කේස් එකක් නෑ. ඔයාලට යන්න පුළුවන්. ඔයාලට තව මොකක් හරි දැනගන්න තියෙනවා නම් මේ බැංකු මේක හදන එක ගැන කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම මේක හදන්න ගිය එක තමයි උනේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් මතක් කරලා subscribe කරගෙන යන්න, like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.